මම ජෙහානා. ඉතින් welcome to my YouTube channel. ඉතින් YouTube එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා මේ වීඩියෝ එක බලන්න. හරිද? බලමු. ඉතින් අද දවස කොහොමද කියලා අද දවස දවල්ට අපි හදලා තියෙන කෑම පෙන්නන්නම්. අද හවසට අම්මා කිව්වා ඊස් රොටි එක කරි එකක් හදනවා කියලා. ඒ රෙසිපි එක කරි රෙසිපි එකත් ඊස් රොටි එකේ රෙසිපි එකත් මගේ TikTok page එකේ මම දානවා. රෙසිපි එක රෙකෝඩ් කරගත්තා. ඊට පස්සේ අම්මා හදනවා ගෝවා කරි එකක්. ඒ කරි එකේ රෙසිපි එකත් අපේ අම්මගේ ජහරානා XYZ සහ ජහරානා XYZ YouTube සහ TikTok pages වල ඔයාලට බලන්න පුළුවන්. එන්න. යම් බලන්න මොනවද තියෙන්නේ කියලා. යන වෙලාවේ පෙන්නන්නම් අපේ අම්මගේ මේ මික්ස් එක. මේකට අම්මා මොනවද දාලා තිබ්බේ? කහ කොහොඹ කොළ අමු කහයි කොහොඹ කොළයි තව කොත්තමල්ලි නෙමෙයි. කඩල පිටි කොහොඹ දාලා තියෙන්නේ. හරිද? මේකේ හරිම ඉන්ග්‍රීඩියන්ට් එක කියන්න බෑ මොකද අපි මේකෙන් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන්න ඉන්නේ ළඟදිම ඉන්ෂාඅල්ලා. මගේ නෙමෙයි මගේ අක්කගේ එකක්. ඒකේ ඩීටේල්ස් මම ඒ වෙලාවට කියන්නම්. යම් කිචන් එකට. ඔන්න හරි අම්මා මේ ගෝ එක දාලත් ඉවරයි. මේ ගෝ රෙසිපි එක රෙකෝඩ් කරගන්න උනා. හරි එහෙනම් ඒක රෙකෝඩ් කරගෙන එමු. හෙලෝ අස්ලාම් අලයිකුම්. දැන් මම කෑම හදලා ඉවරයි. අද උයලා ඉවරයි වේලාසනේ. ඉරිදා දවස නේද? ඉරිදාට චුට්ටක් ඉතින් මට වැඩ වැඩි. කාර්ය බහුලයි. උදේ ඉඳලා උයනවා. අද හැමෝම ගෙදර ඉන්න දවසක් නේද? දැන් ඉතින් අන්තිමට වෙන එක තමයි මේ ගෝවා කරිය. දැන් ඒක යාලා ඉතින් වීඩියෝ කරන්න ඕනේ කිව්වා. දැන් මේකට මම දාලා තියෙන්නේ ගෝවා හීනියට කපලා කැරට් තියනවා නම් කැරට් දාගන්න. මම අද කැරට් දැම්මේ නැහැ. ලුණු අවු මිරිස් මේ ජහන් එතන රම්ප තිබ්බ නේද? ඔව් දෙන්න. ඔව් ලුණු රම්ප දාන්න. අවු මිරිසෙම මම ලොකුවට දාලා තියෙන්නේ. ඒ දුවගේ බබාලක් කනවා නේද? ඒකෙන්ද මම හීනියට කපලා දැම්මේ නැහැ. ඊළඟට මේ ලුණු දාලා තියෙනවා, තෙල් දාලා තියෙනවා, ගෝවා දාලා ගෝවා වලටම තෙල් දාලා තියෙන්නේ. තෙලුයි, ලුණුයි, ලුණු වතුරයි, ලුණුයි, අවු මිරිස්, රම්පේ. එච්චරයි මේකට දැන් දාලා තියෙන්නේ. ඊළඟට මම කිව්වා නේද? මම කහ සුදු ලුණු ඉඟුරු ඒකටත් මේ කරපිංච අමු මිරිස් දාලා මේ කපලා පේස්ට් එකක් අමරලා තියාගන්නවා කියලා. දැන් ඒක මම මිටිකිරි වලට දාලා කලවම් කරලා තියෙන්නේ. දැන් ඒක මේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ. දැන් කලවම් කරලා තියාගත්තේ. මේකට දැන් මම මේ කහ මිරිස් එහෙම දාලා නැහැ. දැන් චුට්ටක් අර කිරතු යන්නේ බබාලා කන හින්දා. ඒ විදිහටයි වන්නේ. එක එක විදිහට ඕනනම් මේකට චුට්ටක් ගම් මිරිස් කුඩු. දැන් අපි ලිප ඕෆ් කරුවට පස්සේ ගම් මිරිස් චුට්ටක් කෑලි වගේ ගම් මිරිස් තියෙනවනේ ඒකෙන් චුට්ටක් දාගන්න. දැන් මම දානවා ඒ විදිහට. දැන් අද උයපු ඒවා තමයි මේක ගන්න. අද ඉුවා මම මේ බීෆ් උයලා තියෙන්නේ. මේ දරලිපේ උයා ගත්තේ බීෆ් උයලා තියෙන්නේ. දරලිපේ උවම චුට්ටක් හොඳට ඒක හොඳට බීෆ් ටික තැම්බිලා එනවා. බීෆ් උයුවේ ඊළඟට උයලා තියෙන්නේ වම්බටු බැදලා නේ. වම්බටු බැදලා උයලා තියෙන්නේ. දැන් අපේ අම්මා ඒක නම් මාර රස පාටයි න ะ. අම්මා ඒ විදිහ අම්මා කැමති වම්බටු එහෙම බැදලා උයනවා නම් එයා හරි ආසයි බීෆ් උයවම. ඊළඟ එක අල කිරට උයලා තියෙන්නේ. දැන් ගෝවා උයවම අම්මයි අයියයි කන්නේ. මගේ ළමයි හරි කැමති ගෝවා කන්න.
මගේ දුවලා බෑනලා එහෙම කන්න හරි ආසයි ගෝවා. අපේ මහත්තයාත් ගෝවා කන්නේ. එයාලාට තමයි මේ අලව් යලා තියෙන්නේ. ඉරට. ඊළඟට ලුණු දෙහි දාලා මම මේ මාළු මිරිස් එහෙම දාලා තෙල් දාලා තියෙන්නේ. ලුණු දෙහි. මේකට ඔයාලට කැමති නම් කරවල මේ කරවල කියන්නේ හාල් මැස්ස කරවල එහෙම නැත්නම් කූනිස්සෝ ඒවත් දාන්න පුළුවන් උඹලා කඩ. මම සාමාන්‍යයෙන් මේකට සුට්ටක් උඹලා කඩ දාලා තියෙන්නේ. කූනිස්ස කරවල දැම්මේ නැහැ. ඒකින්ද මම මේ ඒවට සමහර කැමති නැහැ. උඹලා කඩ සුට්ටක් තව දාලා තියෙන්නේ ඒකට. එච්චරයි අපිට මේ බස් වල තියෙන්නේ. ඒකට රම්ප විතරයි දාලා තියෙන්නේ. කතා කරන වෙලාවේ අපේ ගෝවා එක තම්බිලා. එහෙම නේද? දැන් අර කිරි ටික දෙන්න. කිරි දෙන්න. මේවා චුට්ටක් ටෙම්පරාදු කරද්දී මේ වහ ගන්න. මූඩියකින් වහලා කරගන්න. එතකොට නැත්නම් වහන්න බැරි වුණානේ. ගම්මිරිස් දෙන්න. ගම්මිරිස්. චුට්ටක් දාන්න. එපා මේකේ කහ තියෙනවා. එච්චරද? ඒක ඇති. හරිද? බලමු දැන් ලාද මොනවාද කියලා. මේක අර ග්‍රේවි එකේ මාර රසක් වෙනවා. අර ඒක තමයි මම කිව්වේ. අර කහ ඒවා ඒවා අමරලා දාන්න. ඒ නිසා වෙන්නේ නැතිනේ. මම මේක මේ අර ග්‍රේවි එකේ ඔව් මට මාර රසක් එනවා. වෙනදට එන්නේ නැති රසක් එන්නේ. අරුවා මරු. try කරලා බලන්න.